ඔයා දන්නවා. ඔයාගේ පූසට ඔයා උංගත් මතක් වෙනවා. ඔයා ගෙදර නැති වුණාම. එයාට තේරෙන්නේ ඔයා දවල් කාලේ පාසල් හරි වැඩට යනවා කියලා. එයා හිතන්නේ හතට එමේ ගියා කියලා. මොකද එහෙම එයාලගේ මොලේ වැඩ කරන්නේ. ඔයා එන්නකන් නිහඬව බලාගෙන ඉන්නවා. ඔයා කැලෑසොත්තුත් එක්ක සටන් කරන ඉදී ගැන මවාගෙන. ඔයා හවස හිස්සතින් ගෙදර ආවත් එයාට මාරම සතුටු. මොකද ඔයාට ලොකු සතෙක්ගෙන් කරදරයක් නැති නිසා. ඔයා ෂොපින් බෑග් වගේ ඒවා අතේ පුරවගෙන ගෙදර එනකොට එයා හිතන්නේ අද සහත් එක දවසක් කියලා. කොහොම වුණත් හැමදාම දොර ළඟට ඇවිල්ලා ආදරේ දෙන එක පටන් ගන්නවා. ඒ තමයි පූසගේ ආදරේ.